2009 ජනවාරි 8 මෙන්න මේ වගේ වෙලාවක අත්තිඩි හෙක්ටරා තැනකදී ඔළුවට උලකින් ඇනලා ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ නිර්භීත මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. ඔහුගේ නම ලසන්ත වික්‍රමතුංග. ලසන්ත වික්‍රමතුංග කියන්නේ මරණය පෙනිපෙනි තමන්ගේ පෑන හසුරුවපු මිනිස්සෙක්. ඔහු කිසිම මොහොතක බිය වුණේ නැහැ සාධාරණත්වය ගැන ලියන්න. ඔහු චුට්ටක්වත් බිය වුණේ නැහැ ඇත්ත ලියන්න. ඇත්ත ලිවීම ප්‍රතිඵලයක් කරගෙන සත්‍ය කතා කිරීම කියන චෝදනාව යටතේ ඔහුට මරණය නියම වෙනවා. ඇත්තටම ජනාකීර්ණ ප්‍රදේශයක සියලුම දෙනා බලන් ඉද්දී මහ දවාලේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා ඝාතකයෝ පැනලා ගිහිල්ලා දැනට අවුරුදු 17යි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මඩේ දම ඒකෙන් බලය ලබාගත්තු පිරිස් යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාය මේ ඝාතනය කරේ. ඊට පස්සේ ජාතික ජන බලවේගයේද වේදිකාවේ කැමරා දෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ, තාජුදීන්ව ඝාතනය කළේ, ප්‍රගීත් තෙත්නලිගොඩ ඝාතනය කරේ, අතුරුදහන් කරේ රාජපක්ෂලා කියලා. කැමරා දීලා, කෑ ගහලා, වේදිකා හොල්ලලා, බලයට ඇවිල්ලා. දැන් මොකද්ද කරන්නේ? මොකක්වත් කරන්නේ නැහැ. සියල්ල වසන් කරමින් කාලය මරමින් මේ වටිනා කාලය ජනතාව දුන් අසීමිත බලය සත පහකට මයි නොකර තමන්ගේ පාඩුවේ බුලත් ටිකක් කාගෙන පැත්තකට වෙලා ඉන්න වයසක උන්ද කෙනෙක් වගේ මේ ආණ්ඩුව ඔහේ ගලාගෙන යනවා. අපරාධේ. මේ රටේ ජනතාවගේ තිබිච්ච ප්‍රාර්ථනා බලාපොරොත්තු මිනිස්සු විශ්වාස කරා මේ ආණ්ඩුවට මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට පමණයි හොරු අල්ලන්න පුළුවන්, මිනිමරු අල්ලන්න පුළුවන්, කුලී ඝාතකයෝ අල්ලන්න පුළුවන්, යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් කියලා. කරපු ලබ්බක් තියද කියලා මම මහජනතාවගෙන් අහනවා. ඇත්තටම උනුත් එකයි මුනුත් එකයි එහෙම කියපු උනුත් එකයි කියපු සංකල්පය සත්‍ය කරමින් අවුරුදු 17ක් සපිරෙනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට. මේ වෙනකන් ජාතික ජන බලවේගයේ බලයට එන්න කියපු පාස්කු ප්‍රහාරයවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයවත්, චාදුදීන් ඝාතනයවත්, ප්‍රගීත් හෙක්නලිගොඩ ඝාතනයවත් මේ ආකාරයේ ඔකී විශාල ඝාතන සහ අපරාධ රාශියක්, මේක අපරාධ රාජ්‍යයක් බවට පත් කරපු රාජපක්ෂලා සුපුරුදු පරිදි 2029 ජනාධිපති සටනට මුහුණ දෙන්න පුතන්ගිය දාලා කැම්පේන් කරනකොට මේ රට වෙනුවෙන් ලියපු, කතා කරපු, සත්‍යවාදීව පෙනී සිටපු මිනිස්සු අදටත් මහ පොළව ඇතුලේ හූල්ලනවා තමන්ට යුක්තිය අහිමිව. මේ රටේ සාතිස්සේ ජනතාව මේ ආණ්ඩුව අවදි කරන්නට විවේචනය කරනවා. ඇත්තටම මේ ආණ්ඩුව අවදි කරන්න බෑ. එක්කෝ මේ ආණ්ඩුව ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන ආණ්ඩුවක්. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ඩීල් එකක් ගහලා තියෙන්නේ වේස ගෑනුත් එක්ක. ඇත්තටම එහෙම නැත්තම් මේ ආණ්ඩුව නපුංසකයි. ඊට වඩා දෙයක් නෑ. මේ රටේ ජනතාව මේ මියගිය මේ සටන් කරපු සියලුම වෙනුවෙන්, ස්ථත්වය වෙනුවෙන් ෆයිට් කරලා අසිෂ්ට විදිහට ඝාතනය කරපු සියලුම මිනිස්සුන්ට යුක්තිය, සාධාරණත්වය බොහොම ඉක්මනටම ඉෂ්ට වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ ආණ්ඩුව පන්නන්නේ රාජපක්ෂලා පැන්නුවා වගේ නෙවෙයි කියලා අනුර කුමාර ප්‍රමුඛ මේ රජයේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. කිහින්දා මිනිස්සු මේ ඉවසන එකේ සීමාවක් තියෙනවා. ඒ සීමාව දැනගෙන වැඩ කරන්න